අපි ලෝක ඉතිහාසය හොයාගෙන යද්දී අපිට හම්බෙන පරණම් වගේම පුදුමාකාර මිනිස්සු කොටසක් තමයි මායා ශිෂ්ටාචාරය කියන්නේ. හිතන්නකෝ අදින් අවුරුදු දහස් ගණනකට කලින් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු දඩයම් කර කර හරිහටි ඇඳුමක් නැතුව ගල් ගුහා අස්සේ ජීවත් වෙච්ච කාලෙක මෙන්න මේ කියන මායා මිනිස්සු මහා කැලෑ මැද අහස උසට පිරමීඩ හැදුවා. ඔවුන්ට තමන්ගේම කියලා අකුරු කලාවක් තිබ්බා. අහසේ තරු ග්‍රහලෝක යන විදිය බලලා අනාගතය කියන්න පුළුවන් මහා පුදුම දින දර්ශන හැදුවා. කෙටියෙන්ම කිව්වොත් ඒ කාලේ ලෝකෙ හිටපු දියුණුම බුද්ධිමත් මිනිස්සු තමයි මේ අපි අද කතා කරන මායාවරු. හැබැයි මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ මහා බල සම්පන්න ලක්ෂ ගණනක් සෙනග හිටපු නගර සිය ගණනක් පාලනය කරපු දියුණුම මිනිස්සු ටික එකපාරටම කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණේ කොහොමද? හිතන්නකො එක දවසක් උදේ ඇහැරිලා බලද්දි මුළු නගරෙම නිශ්ශබ්දයි. ගෙවල් ඒ විදිහටම තියෙනවා. රන් රිදී මුතුමැණි ඒ හැමදේම. හැබැයි එකම එක මිනිසෙක්වත් පේන්නේ නැහැ. ඔවුන් කොහෙටද ගියේ? ඔවුන් පිටසක්වල ජීවින් නැවිත් අරන් ගියාද? නැත්නම් ඔවුන් කිසියම් ශාපයක් හින්දා වෙනසිලා ගියාද? අන්න ඒකයි අදටත් තියෙන ලොකුම අභිරහස. අද අපි කතා කරන්නේ අන්නේ මහා අභිරහස් අතුරුදහන් වීම පිටපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. අපි බලමු කවුද මේ මායා මිනිස්සු කියන්නේ කියලා. ඔවුන් කොහෙද ජීවත් වුනේ කියලා. අද කාලේ මෙක්සිකෝව, ග්වාතමාලාව, හොන්ඩුරාස් වගේ මධ්‍යම ඇමරිකානු රටවල් තියෙන කැලෑ පීරගෙන යද්දී තමයි මේ මායාවරුන්ගේ නටබුන් හම්බෙන්නේ. ක්‍රිස්තු පූර්ව 2000 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 900 වෙනකම්, ඒ කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ඔවුන් මේ ලෝකය පාලනය කළා. ඔයාලා දන්නවද මායාවරුන්ට තිබුණු ගණිත ඥානය අද කාලේ විද්‍යාඥයන්ටත් වඩා හරිම ඉහළයි. ලෝකෙට මුලින්ම බිඳුව කියන සංකල්පය පාවිච්චි කළේ මේ මායාවරු. ඒ වගේම ඔවුන් අහස දිහා බලාගෙන සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සිද්ධ වෙන දවස්, පැය, තප්පරයට ගණන් හැදුවා. ඔවුන් හදපු මායා දින දර්ශනය කොච්චර නිවැරදිද කියනවා නම් ඔබට මතක ඇති 2012 අවුරුද්දේ ලෝක විනාශ වෙනවා කියලා ලෝකෙම මිනිස්සු බය වුණේ මෙන්න මේ මායාවරුන්ගේ තිබුණු කැල්කියුලේෂන් එකක් හින්දා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාවත් හරිම පුදුම සහගතයි. මිනිසුන්ගේ දත් කැප්පුමට දත් පුරවන්න ප්ලාස්ටික් සර්ජරි වගේ දේවල් කරන්න පවා ඔවුන්ට ඒ කාලේ දැනුම තිබිලා තියෙනවා. ඒ වගේම ඔවුන් හදපු ටිකාල්, ඒ වගේම චිවේ, ඉට්සා වගේ නගර ඇතුලේ ලක්ෂ ගාණක් මිනිස්සු හරිම සැපවත් ජීවිත ගත කරලා තියෙනවා. හැබැයි ක්‍රිස්තු වර්ෂ 800ත් 900ත් අතර කාලයේදී ඔබ දන්නවද මේ මහා දියුණු මායා ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම බෙද වැටෙන්න පටන් ගත්තා. හිතන්න ඔය නගරයට යනවා. ඒ නගරේ ලස්සන පිරමීඩ තියෙනවා, පාරවල් තියෙනවා. හැබැයි එකම එක මිනිස්සෙක්වත් නැහැ. ගස්වැල් වැවිලා, වල් බිහි වෙලා හරිම නිහඬියාවක් විතරයි තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 900 වෙද්දී මායාවරුන්ගේ හැම ප්‍රධාන නගරයකටම උනේ මෙන්න මේ දේ. මිනිස්සු එකපාරටම තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා කැලෑ වැදුනා. මේකේ තියෙන අභිරහස තමයි යුද්ධයකදී වගේ මිනිස්සු මරලා දාලා කිසිවක් හම්බුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ රන් බඩු වටින කියන දේවල් හොරු අරන් ගින් තිබෙත් නැහැ. හැමදේම ඒ විදිහටම ඒ තැන්වල තිබුණා. හැබැයි මිනිස්සු විතරක් අතුරුදහන් වුණා. පස්සේ කාලේ ඒ කියන්නේ 1500 ගණන් වලදී ස්පාඤ්ඤ ජාතිකයෝ මේ ප්‍රදේශ ආක්‍රමණය කරන්නෙද්දී ඔවුන්ට දකින්න ලැබුණේ කැලෑවෙන් වැහිලා තිබුණ මහා පිරමීඩ විතරයි. ඔවුන් පුදුම වුණා මේ වගේ විශ්ම කර්ම දියුණු දේවල් හැදුව ඒ මිනිස්සුන්ට මොකද වුනේ කියලා. මෙන්න මේ වෙලාවේදී සමාජය තුල එක එක දේවල් කතා වෙන්න ගත්තා. සමහරු කිව්වා මායාවරු කියන්නේ පෘථුවියේ මිනිස්සු නෙවෙයි. ඔවුන් පිටසක් වලින් ඇවිත් තමන්ගේ වැඩේ ඉවර වෙලා ආපහු UF වල නැගලා තමන්ගේ ග්‍රහලෝකෙට ගියා කියලා. ඔවුන්ගේ පිරමීඩ වල ඇඳලා තියෙන සමහර රූප සටහන් හරියටම අභ්‍යවකාශගාමියෙක් යානයක් පදවනවා වගේ පෙනුමක් තියෙන හින්දා මිනිස්සු මේ පිටසක් වල කතාව තදින් විශ්වාස කළා. තවත් අය කිව්ව කතාවක් තමයි මායාවරු තමන්ගේ දෙවියන්ට මිනිස්සු බිල දීලා දෙවියන් කෝප වෙලා මුළු ජනගහණයම එක රැයින් අතු ගාලා දැම්මා කියලා. මේ කතාවත් එක්ක අපි මායාවරුන්ගේ සංස්කෘතිය බලමු. ඔවුන්ගේ ආගමික විශ්වාස හරිම දරුණුයි. ඒ වගේම ඒවා නිතරම ලේත් එක්ක සම්බන්ධයි. මායාවරු විශ්වාස කළා තමන්ගේ නගරවලට වැස්ස ලැබෙන්නේ, ශාස්ත්‍රීයත්වය ලැබෙන්නේ දෙවියන්ට ලේ පූජා කිරීමෙන් විතරයි කියලා. ඔවුන් විශේෂයෙන්ම චැක් කියන වැස්සට අධිපති දෙවියන්ව සතුටු කරන්න පුදුම දේවල් කරලා තියෙනවා. නියගයක් එන ලකුණු 15 වෙද්දී මායා පූජකයෝ නගරයේ ඉන්න ලස්සන තරුණියන් සහ දක්ෂ පිරිමින් තෝරගෙන මේ මහා පිරමීඩ මුදුනට අරන් ආවා. ඊට පස්සේ ඔවුන් පණ පිටින් ඉද්දිම ඔවුන්ගේ පපුව පළලා හදවත අතට අරගෙන දෙවියන්ට පූජා කළා. ඒ විතරක් නෙමෙයි, සෙනෝඩෝ කියලා හඳුන්වන මහා දරුණු ගැඹුරු ස්වභාවික ලිං වගේ වතුර පිරුණු ගුහාවලට මේ මිනිස්සු පණ පිටින් ඇතෑරියා.
ඒකේ අරමුණ තමයි වතුර දෙවියන් සතුටු කරන්න. මෑතකදී විද්‍යාඥයෝ මේ කියන ගුහාපතුල පරීක්ෂා කරද්දී මිනිස් ඇටසැකිලි සහ රන් ආභරණ 100 ගාණක් හම්බුනේ අන්න ඒ නිසා. හැමෝම හිතුවේ මේ මහා ලේ වැගිරීම හින්දා සෝබාධම කෝප වෙලා ඔවුන්ට දරුණු ශාපයක් දුන්නා කියලා. මේ මායවරු කියන්නේ එකම එක රජ කෙනෙක් යටතේ පාලන වුණු රටක් එහෙම දෙයක් නෙමෙයි. ඔවුන් හරියට පුරාණ ග්‍රීසිය වගේ. ඒ කියන්නේ නගර රාජ්‍යයක්. ඒ විදිහට තමයි ඔවුන්ගේ පාලනය තිබුණේ. ටිකාල් පලෙන්කේ කලක්මුල් වගේ හැම නගරයකටම වෙන වෙනම රජවරු හිටියා. මේ රජවරු තමන්ව හඳුන්වලා තිබ්බේ දිව්‍යමය රජවරු. ඒ කියන්නේ ඔවුන් හඳුන්වලා තිබ්බේ දෙවියන්ගේ නියෝජිතයෝ විදියට. කාලයක් ගත වෙනකොට මේ නගර රාජ්‍ය අතරේ මහා පරිමාණ බලාරගල පටන් ගත්තා. ජනගහනය වැඩි වෙන්න කෑම සහ ඉඩම් හිගිය ආවා. අන්න ඒ වෙලාවේදී මේ නගර එකිනෙකා එක්ක මහා දරුණු යුද්ධ ප්‍රකාශ කරා. ඔබ දන්නවද මායාවරුන්ගේ යුද්ධ හරිම දරුණුයි. ඔවුන් සතුරන්ගේ නගර සම්පූර්ණයෙන්ම ගිනිපත් කරලා ඔවුන්ගේ ප්‍රභූවරුන් අල්ලගෙන ඇවිත් වද දීලා බිලි පූජාවට ලක් කළා. මේ අභ්‍යන්තර යුද්ධයෙන් හින්දා ක්‍රිස්තු වර්ෂ 800 වෙද්දී මායා දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම දෙදරා වැටෙන්න පටන් ගත්තා. හැබැයි අපිට හිතන දේ තමයි මේ හැම අద్భుත කතාවකටම මේ යුද්ධ වලට වඩා විද්‍යාඥයන් මෑතකදී හොයාගත්තා ඇත්තම කතාව මොකද්ද කියලා. ඒක ටිකක් බය හිතෙනවා. මෑත කාලේ විද්‍යාඥයෝ මේ මායා නගරවල තිබුණු පොළොව, ගස්වැල්, මුල් සහ ගුහා ඇතුලේ තිබුණු හිරිගල් පරීක්ෂණවලට ලක් කළා. හිරිගල් වල තියෙන රසායනික ස්තර පරීක්ෂා කිරීමෙන් වසර දහස් ගණනක් පැරණි කාලුගුණ විපර්යාස පිළිබඳව නිවැරදි තොරතුරු හඳුනා ගන්න පුළුවන්. අන්න එතනදී තමයි ඔවුන්ට අදහාගත නොහැකි සත්‍යයක් හමු වුණේ. ඒ තමයි මේ මායාවරුන්ගේ අතුරුදහන් වීමට ප්‍රධානම හේතුව මහා මේඝ නියගයක් කියන එක. ක්‍රිස්තු වර්ෂ 800 ඉඳන් 900 වෙනකන් අවුරුදු 100ක් තිස්සේ මේ ප්‍රදේශයට එකම වැස්සක්වත් වැටිලා නැහැ. ඒ කියන්නේ මේක වර්තමානයේ ගත්තොත් එහෙම සුපර් එල්නිනෝ තත්ත්වයක්. ඒ නිසා තමයි ප්‍රධාන හේතුව මායාවරු අතුරුදහන් වෙන්නේ. හිතන්නකෝ අවුරුදු 100ක් තිස්සේ වැස්ස නැතුව යද්දි මොකද වෙන්නේ? ගංගා ඇලදොල වැව් ඔක්කොම හිඳිලා යනවා. මායාවරුන්ගේ ප්‍රධානම කෑම වුණ බඩේරුඟු වගාවන් සම්පූර්ණයෙන් වේලිලා විනාශ වෙලා ගියා. හැබැයි මේ නියගය හැදෙන්න මිනිස්සුත් වග කියන්න ඕනේ. මොකද මායාවරු තමන්ගේ මහා පිරමිඩ හදන්න, ඒවා බදාම දාලා ලස්සන කරන්න මහා පරිමාණයෙන් කැලෑ කැපුවා. සාමාන්‍යයෙන් ගත්තොත් එක පිරමිඩයක් හදන්න අවශ්‍ය හුණුගල් බදාම රත් කරලා සකස් කරන්න විතරක් ඔවුන්ට අමුතුම අලුත් ගස් දහස් ගණනක් පුච්චන්න සිද්ධ වුණා. මෙන්න මේ විදිහට මුළු කැලෑවම පරිසර විනාශ කරපු හින්දා මේ ප්‍රදේශයේ පරිසර සමතුලිතතාවය බිඳ වැටුණා. බලාකුළු හැදෙන එක නතර වුණා. වැස්ස නැති වෙලා සබහාදාම ඔවුන්ගෙන් පලි ගන්න පටන් ගත්තා. මේකට තමයි විද්‍යාවේදී කියන්නේ මිනිසා විසින්ම සාදාගත් විනාශය කියලා. ඉතින් වතුර නැතුව කෑම නැතුව මහා සාගතයක් ආවා. මිනිස්සු බඩගින්න මැරෙන්න ගත්තා. අන්න ඒ වෙලාවේදී මිනිස්සුන්ට තමන්ගේ රජවරු සහ දෙවියන් කෙරෙහි තිබු විශ්වාසය නැත්තරම නැති වෙලා ගියා. ඔවුන් හිතුවා අපි මෙච්චර පූජා පවත්වලත් මිනිස්සු බිලි දීලා දෙවියෝ අපිට වතුර දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රජවරු බොරුකාරයෝ කියලා මිනිස්සු අතර ප්‍රචලිත වුණා. නගර ඇතුලේ මහා කැරලි ඇති වුණා. මිනිස්සු තමන්ගේම රජමාලිකා ගිනිවත් කරලා මේ රජවරුන්ව මරා දැම්මා. කෑම වෙනුවෙන් එකිනෙකා මරා ගත්තා. අන්තිමේදී ජීවිතේ බේර ගන්න ඕන වුණා. ඉතිරි වෙච්ච මිනිස්සු ටික ටික තමන්ගේ මහා නගර පිරමීඩ ඔක්කොම දාලා කුඩා කණ්ඩායම් විදිහට කැලේ ඇතුළටම ගිහින් හැංගුණා. ඔවුන් කාලයක් එක්ක සාමාන්‍ය වැද්දෝ වගේ ගෝත්‍රික මිනිස්සු බවට පත් වුණා. මහා දියුණු මායා ශිෂ්ටාචාරය සදහටම නිමාවට පත් වුණේ අන්න ඒ විදිහට. ඉතින් ගොඩක් අය හිතන්නේ මායා මිනිස්සු කියන්නේ සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිය කොටසක් කියලා. හැබැයි ඒක වැරදි මතයක්. මායා ශිෂ්ටාචාරය ඒ වගේම ඔවුන්ගේ මහා නගර විනාශ වුණාට ඔවුන්ගේ ලේ උරුමය තියෙන මිනිස්සු අදටත් මධ්‍යම ඇමරිකාවේ ජීවත් වෙනවා. අදටත් මෙක්සිකෝව, ගෝතමාලා වගේ රටවල් වල මිලියන 6කට වඩා වැඩි මායා ගෝත්‍රික මිනිස්සු ජීවත් වෙනවා. ඔවුන් තවමත් ඔවුන්ගේ පැරණි මායා භාෂාවන් කතා කරනවා. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් අඳිනවා. හැබැයි ඔවුන් තමන්ගේ මුතුන් මිත්තන් වගේ මහා පිරමීඩ හදන්නේ. ඒ වගේම තරු දිහා බලාගෙන දින දර්ශන හදන්නෙත් නැහැ. ඔවුන් සාමාන්‍ය ගොවිතැන් කටයුතු කරගෙන අහිංසක ජීවිතයක් ගත කරනවා. ඒ වගේම තමන්ගේ අතීත මහා ශ්‍රී විභූතිය ගැන ඔවුන් අදටත් කතා කරන්නේ ගොඩක් ආඩම්බරේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ කොච්චර දියුණු වුණත් කොච්චර තාක්ෂණය තිබුණත් සබහාදාමට උඩින් යන්න කාටවත් බෑ කියන එකට මායා ශිෂ්ටාචාරය කියන්නේ හොඳ උදාහරණයක්. ඔවුන් තමන්ගේ පරිසරය විනාශ කළා. සබහාදාම ඔවුන් මේ ලෝකෙන් අතුගාලා දැම්මා. අදටත් අපේ ලෝකේ වෙන දේවල්, ඒ කියන්නේ මහා පරිමාණයෙන් කැලෑ කපන එක, ගෝලීය උණුසුම වැඩි වෙන එක එක්ක බලද්දී අපිටත් මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වේද කියලා සැකයක් තියෙනවා.
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්තොත් අපේ අනාගතයත් මේ වගේ පාළු නටබුන් ගොඩක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. මායා ශිෂ්ටාචාරය සම්පූර්ණ වඳ වෙන්න හේතු උනේ දරුණු එල්නිනෝ තත්ත්වයක් කියන එක අවසානයේ ඔප්පුණා. ඔයාලත් මේ මායාවරුන්ගේ අභිරහස අතුරුදහන් වීම ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් ඇත්තටම ඔවුන් නියගිය හින්දාද මේ විදිහට කැලෑවැදුනේ? මායා ශිෂ්ටාචාරයත් එක්ක පිටසක්වල සම්බන්ධයක් තියෙනවද? ඔයාලගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලෝකයේ නොවිසඳුණු අභිරහස ඉතිහාසයේ සැඟවුණු කතා දැනගන්න හරස්කඩ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් දවසක හම්බෙමු.